ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ඔක්තෝබර් 2 වැනි බ්‍රහස්පතින්දා දින දිනපතා පූජනය. දර්ශනීය නිර්මාණය. ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් විශේෂිත කුරුල්ලෙකුගේ චලනයන් අනුකරණය කරන පියාපත් සලන ස්විෆ්ට් වේගවත් යන නමින් හඳුන්වන ඩ්‍රෝන යානයක් නිර්මාණය කර ඇත. ස්විෆ්ට් යානාවන්ට පැයට සැතපුම් 90ක් දක්වා පියාසර කළ හැකි අතර සැරිසැරීමට, ඇද වැටීමට, ඉක්මනින් හැරීමට සහ හදිසියේ නතර කිරීමටද හැකිය. කෙසේ වෙතත් මෙම පියාපත් සලන ඩ්‍රෝන යානාව තවමත් කුරුල්ලන්ට වඩා තත්වයෙන් පාලය. එක් පරීක්ෂකයෙක් පැවසුවේ කුරුල්ලන්ට ඇදහිය නොහැකි තරම් වේගයෙන් පියාසර කිරීමට, පියාපත් නැමීමට, ඇඹරීමට, පිහාටු විවර කිරීමට සහ ශක්තිය ඉතිරි කර ගැනීමට හැකිවන පරිදි මාංශ පේශි කට්ටල කිහිපයක් ඇති බවයි. ඔහුගේ කණ්ඩායමේ ප්‍රයත්නයන්ට තවමත් ප්‍රතිචලන කිරීමට හැකි වූයේ ජීව විද්‍යාත්මක පියාසැරියෙන් 10%ක් පමණක් බව ඔහු පිළිගත්තේය. දෙවියන් වහන්සේ අපේ ලෝකයේ ජීවීන්ට සෑම ආකාරයකම පුදුමාකාර හැකියාවන් ලබා දී ඇත. ඔවුන් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ දැනුම පිළිබිඹු කිරීමට අපට ප්‍රඥාවේ උල්පතක් වන්නේය. කුහුඹුවන් විසින් අපට සම්පත් එකතු කිරීම ගැන උගන්වයි. හාවුන් වර්ගයක් වන රොක් බැජර් විසින් අපට විශ්වාස කළ හැකි නවාතැන්වල වටිනාකම පෙන්වයි. සමූහයේ සංඛ්‍යාව ශක්තිය පෙන්눔 කරන බව පළඟැටියන් අපට උගන්වයි. බයිබලයේ මෙසේ සඳහන් වේ. උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළව සෑදූ සේක සහ මැවීමේ ක්‍රියාවලියේ එක් එක් පියවර අවසානයේ දෙවියන් වහන්සේ කළ දේ යහපත් බව උන්වහන්සේ ස්ථිර කළ සේක. එසේම පක්ෂියෙහු පොළවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසර කෙරෙත්වා යැයි කී දෙවියන් වහන්සේම කුරුල්ලන්ව නිර්මාණය කළ සේක. එම දෙවියන් වහන්සේම උන්වහන්සේගේ ප්‍රඥාව අපගේම තර්කණය සමග ඒකබද්ධ කිරීමට අපට හැකියාව ලබා දී ඇත. අද දින මැවිල්ල තුළ උන්වහන්සේගේ දර්ශනීය නිර්මාණයන් වලින් ඔබට ඉගෙනගත හැකි ආකාරය සලකා බලන්න. අවසේ සිතුවිල්ල දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ඔබ වැඩියෙන්ම අගය කරන්නේ කුමන කොටසද? ඒ උන්වහන්සේගේ ප්‍රඥාව ගැන ඔබට කතා කරන්නේ කෙසේද? අද දින කියවීම උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ 14 වන පදයේ සිට 23 වන පදයේ දක්වා. දෙවියන් වහන්සේ පක්ෂීහු පොළවට උඩින් ආකාශ කුක්ෂයෙහි පියාසර කෙරෙත්වා යැයි කීසේක. උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ 20 වන පදය. වසරක් තුළ බයිබලය කියවා නිම කිරීමට අද දින බයිබල් කොටස යෙසායා 14 වන පරිච්ඡේදයේ සිට 16 වන පරිච්ඡේදය දක්වා සහ එපීස 5 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 16 වන පදය දක්වා. ආමේන්.